දැන් දවස් 4කට 5කට කලින් මේ මහා ඛේද වාචකයක් අපේ රටේ සිද්ධ වුණා. ඒක දැනටත් සිද්ධ වෙමින් පවතිනවා. අපිට දැන් කතා කරන්න වෙලා තියෙන්නේ ඒ ඛේද වාචකය ගැන විතරයි. ආය ලබන වෘද්දේ තියෙන හීන ගැන කතා කරන්න මානසිකත්වයක් මේ කාටවත් තියනවද? රටම මලගයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යසනයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුවත්, අසනීපෙන් රෝගාබාධ වලින් පීඩාවට පත් වෙලා ඉන්න සියලු දෙනාට සත ශාන්තියක් එක හඬට දොහොත් මුදුන් දීලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේ ඕනේ ආශිර්වාදය විතරයි. මේ වෙලාවේ කිසිම භෞතික දෙයක අවශ්‍යතාවයක් මිනිස්සුන්ට නැහැ. මිනිස්සුන්ට ඕනේ සැනසීම විතරයි. මිනිස්සුන්ට ඕනේ මානසික සුවය විතරයි. එහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. නේ පෞල් පිටින් යට වෙලා පස්වලට තාත්තා වැඩට ගිහිල්ලා එනකොට මුළු ගෙදරම යට වෙලා. දරුවා විශ්වවිද්‍යාලේ ඉන්නකොට එක විශ්වවිද්‍යාලේ දියණියක් කියනවා, හාමුදුරුවනේ ගෙදර ඇවිල්ලා හිටිය අක්කට බබෙක් හම්බෙලා. සාමාන්‍යයෙන් අර දරුවෙක් ලැබුණාම ගෙදර අම්මා ගාවට එනවනේ. මේ මනුස්සෝ විවාහයක් කරගෙන දරුවෙක් හදන්නේ මොන්න තරම් හීන ගොඩක් තියාගෙන අර ලේ හත්ත වගේ පොඩි එකා ඇකේ තුරුල් කරගෙන කිටකොට වෙන්න ඇද්ද? ඊයාවනම් අද පස්සලට යට වුණා. මෙහෙම ඛේදවාචක සිද්ධ වෙන්නේ මේ වගේ 100,000 ගණනින් ඛේදවාචක සිද්ධ වෙනවා. මේ ඛේදවාචකයක් අස්සේ ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. උද්දෘත කරන්න සූත්‍ර පාඨ කොතෙක් තිබ්බත් නිතතිම්ම සිහියට නැගෙන්න පින්නතුනේ සියලු බුදුරුන්ගේ අනුශාසනාව වෙන මොකක් නම් දේශනා කරන්නද? සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඒක දැන් හම්බෙලා තියෙනවානේ. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? එකදු පාපයක්වත් කරන්න එපා. ඓතිහාසික පුදබිමේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න වෙනදුන්නේ මේ රහතන් වහන්සේලා වැඩ හිටපු භූමිය. අවුරුදු 10 ගාණක් බුදුගුණ කියපු මළුව, කෝටි ගාණක් මිනිස්සු සිත් පහන් වෙන්න වැඳුම් පිදුම් කරපු භූමිය. අදිෂ්ඨාන කරමු. ඓතිහාසික පූජා භූමියේ ඉඳන් කවදානම් අය තිස්ස මහරාමේ පන්සලේ ඉඳන් බණ අහන්නද පින්නතුනේ? සංසාරේ මෙහෙම භාග්යක් තියෙන්නේ කොච්චරවත් පින් කරලා ඇති. ඒ නිසා අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු.
කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය මත සියලු බුදුවරුන්ගේ අනුශාසනාවට ඇහුම්කන් දීලා හෙට ඉඳන් එකදු පාපයක්වත් සිද්ධ කරන්නේ නෑ කියලා ප්‍රාර්ථනා කරන්න. අධිෂ්ඨානශීලී වෙන්න. පින්නතුනි කල් දාන්න වෙලාවක් තියනවද? මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. අපි මේකේ අවුරුදු 700-800ක් ඉන්නවද? මේ අවුරුදු 50ක් 60ක් නෙමෙයි ඉන්නේ පින්නතුනේ. මේ පුංචි කාල සීමාව කුසලස්ස උපසම්පදා අධිෂ්ඨාන කරන්න. කුසල් විතරයි මගේ ජීවිතේ හෙට ඉඳන් මම සිද්ධ කරන්නේ සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනේ මේ සියලු බුදුරුන්ගේ අනුශාසනාව කුසල් විතරක් සිද්ධ කරන්න පුළුවන් ආත්මය මොකද්ද? ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? කුසල් සිද්ධ කරන්න මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනේ මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ බොහොම ටික කාලයයි. ඔව්ව හැමදාම වැඩ කරන්නේ. පින්නතුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස් වෙලා උපදින්න එපා. මිනිස් වෙලා උපදින්නෙම පින්නතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ ඔය වැඩේ පහසුවෙන් කරන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්මය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ ඒක වේගවත් කරගන්න පුළුවන් වෙන්නේ, ඒක පහසු වෙන්නේ ඔය ඉන්ද්‍රියන් වැඩ කරන්නේ ඕනෝකට. පළවෙනි එක ගම් මෙදින් පරිස්සම් කරගන්න ඕන එක. මම හෙට ඉඳන් පරිස්සම් කරගන්න. මොකද්ද පළවෙනි එක? කට. පුළුවන් තරම් කට පරිස්සම් කරගන්න බලන්න. පින්නතුනේ මේ බහුතරයක් ප්‍රශ්නවලට මුල් වෙන්නේ මොකද්ද? කටමනේ ගැටලුව පින්නතුනේ. ද්වේෂය ඇවිස්සෙන්න නේ අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භාසතිවා කරෝතිවා කියයිනම් හෝ කරයිනම්. කියයිනම් පින්නතුනේ කේන්ති ගියානම් කේන්ති ගියේ කටටම නෙමෙයිද? උදාහරණයක් විදිහට මේ කට වචනේ තියෙන පරිස්සම හරි වටිනව ආධ්‍යාත්මික ශික්ෂණයට. බුදුරු දේශනා කරන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. මොකේටද වචනේ සංවරකම තියෙන්න ඕනේ? පින්නතුනි මේ නිවන් දකින්න යන ගමනට වචනේ සංවරකම හරියට බලපානවා.
දැන් ඔය නිවන් මඟ අහුරන කාරණා වලින් එකක් නේ ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නෙම මොකක් නිසාද? තරහව නිසා. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ කේන්තියට. පින්නතුනි මේ කේන්තිය පාලනය කරන්න පුළුවන් ප්‍රමුඛ ඉන්ද්‍රියක් තමයි කට කියලා කියන්නේ. දැන් මේක මෙහෙම බැලුවොත් ඔය ළඟ ඉන්න කෙනාට කියන්නකො තෝ පොඩ්ඩක් අහකට බල කියලා. මොකද වෙන්නේ? මේ වචනේ තියෙන සංවර අසංවර භාවය හරි වැදගත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන අකුසල මූල තුනෙන් එකක් වන ද්වේෂය පාලනය කරන්න. ඔය මම මේවා කිව්වට කරන්නේ නැහැ හොඳ. ළඟ ඉන්න කෙනාට කිව්වොත් එහෙම ඔයා පොඩ්ඩක් අහකට වෙන්න තෝ පොඩ්ඩක් අහකට පළ කියලා කිව්වොත් මොකද වෙන්නේ? වචනේ බලපානව නේද? මොකේද? පැහැදිලිද මම මේ කියන කාරණේ? පින්නතුනේ හරියට වචනේ පරිස්සම් කරන්න. අනෙකට ආමන්ත්‍රණය කරනකොට අනෙකට කතා කරනකොට වචනයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ වැඩක් තියෙනවා. වචනයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ ලාභයක් තියෙනවා. ඒ ලාභය තමයි පින්නතුනි වචනෙන් කුසල් කරන්න පුළුවන්. කවදාවත් ඔය ජීවිතේ කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න වචනය පාවිච්චි කරන්න එපා. මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔය කටවල් වලින් පින්නතුනි කුණුහරුප කීයක් විතර කියලා ඇද්ද? මේ පගෝදි ගණන් කුණුහරුප්පල්ල ඇති. කවදාවත් වචනය අවභාවිතා කරලා අකුසල් සිද්ධ කරගන්න එපා. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා? ගෙදර නිකම් බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. අම්මලා අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අම්මා කැමති නැහැ තාත්තාගේ ගෙදරින් එනවට, තාත්තා කැමති නැහැ අම්මලාගේ ගෙවල් වලින් එනවට. තිසමාරාම් පැත්තේ එහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල තියෙන දේවල් මේ හොඳට ඉන්නවා ඇති. ඊට පස්සේ දරුවෝ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? අම්මටයි තාත්තටයි. මේ කතාව තුලින්ම නෙමෙයිද අපි බිඳිලා තියෙන්නේ? මොන දුවද මොන පුතාද අම්මටයි තාත්තටයි කතා කරේ? ගෙවල් වල කතා කරනවද මගේ අම්මේ මගේ තාත්තේ කියලා? එහෙම ලෙන්ගතුකමක් තියෙන්න ඕනේ. එහෙම හරි ආදරයක් ගෙවල් වල තියෙන්න ඕනේ. ඔය ආදරය ඇති කරගන්න පුළුවන් මොකෙන්ද? පේනවද වචනේ තියෙන බරපතලකම? ඊට පස්සේ දෙමව්පියෝ කවද්දද මේ අම්මලා තාත්තලා අන්තිමේට දරුවන්ට ඔය මගේ කියන කෑල්ල දාලා කතා කරේ? වෙනද
පින්නතුනේ අර මගේ දුවේ මගේ පුතේ කියලා අම්මට තාත්තට එන්න ඕනේ මේ අර පපු කැවුතු උණුවේ ගන්න. මොකක්ද දෙන්න ඕනේ? අප්‍රමාණ ධාරක සෙනෙහස. ඕක පෙන්වන්න ඕනේ පින්නතුනේ. එතකොට ආයේ ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. මම මේ දේශනා කරන්නේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මෙහෙම කියනකොට සමහර වෙනවා පන්සල් පවුල් වගේ කරගන්න. එහෙම නෙමෙයි. මේ පවුල පන්සල වගේ ඕක කරගන්න පුළුවන්. පවුල පන්සල වගේ වචනවලට මිනිස්සු ඉස්සරලම බිඳෙන්නේ වචනවලින්. එහෙනම් අධිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් හිත්‍රි දෙනවා නම් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදවීමේ චේතනාවෙන් කුණුහරුපයක්වත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? එනිසා වචනවලට කරන්න පුළුවන් දේ බොහෝයි. පළවෙනි එක කට පරිස්සම් කරගන්න. දෙවෙනි කාරණේ අපේ කන් දෙක අපි වැඩිපුරම අහන්න කැමති රුචි මොනවාද? ඔය දැන් මේ බණ කියනකොට ඔය කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕනේ. මේක සේරම දාලා ඒ පැත්ත නෙමෙයිද බලන්න. දැන් ආවනම් බැලියගේ. චට්ටක් ගාලා ඒ පැත්ත බලනවා. බලනවත් නෙමෙයි රවණම තව. මොකටද? ඔය කවුරු හරි පොඩි එකෙක් බිරිහන් දෙන්න ඕනද? අර අම්මා දිහා කණ්ඩ වගේ බලනවනේ උස්සගෙන යනකම් බලන්න. මොකටද? මේ අපිට හරියට කැත පුරුද්දක් තියෙන අනුන්ගේ දේවල් හොයලා. කුලප්පු වෙන්නෙම මොකේද? අනුන්ගේ දේවල් වලට. වෙනතුනේ ඇසීම කියන එක කන් දෙක පෙර සංසාරේ කරපු පින්වලට ඔය ඇහෙන්නේ. අනුන්ගේ දේවල් අහන්නද? පින් කුසල් ටික කරගන්න. හැමදාම කන් ඇහෙන්නේ නැහැ. අපි දැන් හිතමුකෝ ගෙදර ප්‍රවෘත්ති බල බල ඉන්නකොට අල්ලපු ගෙදරින් බණ දානවා. ජීවිතේ ප්‍රවෘත්ති ඔෆ් කරලා බණ අහනවා. අල්ලපු ගෙදර බණක් දැම්මා කියලා. එහෙම නැහැ. ඔය ටීවී එක බල බල ඉන්නකොට අල්ලපු ගෙදර පිකන් විදුරු වදින සද්දයක් කියලා ඇහෙනවා. හයියෙන් කුණුහරුප කියලා බෙරියන් දෙනවා. ගාලා නවත්තන්නේ නැද්ද ගෙදර සද්ද බද්ද සේරම? නවත්තලා අපූර්වට අහගෙන ඉන්නවා. මේ කන වැඩිපුරම රුචි මොකේද? ඔය අනුන්ගේ දේවල් හොයන්න යන්න එපා වැඩි. කෙරෙන්න තියෙන යුතුයකම කරන්න. අපෙන් වෙන්න ඕන දේ වෙන්න වග බලා ගන්න. මම මේ දේශනා කරන්න කන අවභාවිතා කරන්න එපා. මොකද ඔක ටික කාලයයි ඇහෙන්නේ. වෙනතුනේ ඇහෙන එක අපේ හිතට අරගෙන අපිට පුරුදු වෙලා තියෙන්න ඕනේ. මේ යහපත් දේවල් පමණක් තෝරලා බේරලා ඒ දෙසටම කන යොමු කරන්න. පිනදුනේ අපේ ඇස් දෙක හැමදාම මේ ඇස් දෙක පේන්නේ නැහැ. බොහොම පුංචි කාලයයි මේක තියෙන්නේ.
ඒ පුංචි කාලය තුල පුරුදු වෙන්න පින්නතුනි මේ ඇස් දෙකෙන් පාරමිතා පුරන්න පටන් ගන්නට අර ඇස් දෙක වගේ වචන පරිස්සම් කරන්න ඕනේ. දැන් අර මතකද ශාන්තිවාදී ජාතකේ අපේ බෝධිසත්වයෝ කලාම්බු රජුරෝ උයන්කෙලි ඉන්නකොට රජුරෝන්ට නිින්ද යනවා. ශාන්තිවාදී තාපසයා බෝධිසත්වයෝ උයන කෙළවර එක ගහක් යට ඉන්නකොට අර බිසෝරු ගිහිල්ලා බණ අහනවා. රජුරෝ නැගිටලා බලනකොට කවුරුවත් නැහැ. අන්තිමේට රජුරෝ ගිහිල්ලා ශාන්තිවාදී තාපසයාගේ අපේ බෝධිසත්වයන්ගේ අහනවා උඹ කවුද? පින්නතුන් කියනවා මම ශාන්තිවාදී වෙමි. වචනේ පරිස්සම් කරපු විදිහ පින්නතුනේ කන් දෙක කපනවනේ. ඇස් දෙක උගුල්ලනවා. කටු මිටි වලින් පපුව තලනවා. ඒ තලන කොටත් බෝධිසත්වයෝ මොකද්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. වෙනදුන්ට පැහැදිලිද බුදු බව ප්‍රාර්ථනා කරන බෝධිසත්වයෝ වචනේ පරිස්සම් කරපු විදිහ නිසා හරියට ඔය වචනේ ඇස් දෙක වගේ පරිස්සම් කරන්න ඕනේ. වෙනදුන්නේ මේ අතපයත් එහෙමයි. මේවා ලොකු කාලයක් වැඩ කරන්නේ නැහැ. බොහොම පුංචි කාලයක් මේවා නඩත්තු කරන්න පුළුවන් වෙන්නේ. ඒ පුංචි කාලය තුල මේවා වැඩ කරනකම් විතරයි අපිට අර පාරමිතා පුරන්න පුළුවන් වෙන්නේ. මේවා වැඩ කරන කාලය තුල පාරමිතා පුරන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සියලු දුක්වල කෙලවර අවසානයේ නිර්වාණය ප්‍රාර්ථනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍ය ආත්ම භාවය. ඒ මිනිසත් භවයේ පින්නතුනේ ඔක නිස්කාරණේ නාස්ති කරගන්න එපා. ඔය මම මේ දරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නේ. ලොකු කුඩා ભેදයක් නැහැ. කසාද බඳලා හිටියත් එකයි නැතත් එකයි. දරුවෙක් නම් අම්මා තාත්තා ඉන්නවා නම් එච්චරයි. දැන් ඔය කවද්ද අන්තිමේට ගිහිල්ලා අම්මටයි තාත්තටයි නාන්න කියලා උණු වතුර හැලියක් ලිපේ තියලා දුන්නේ. එහෙම මතකයක්වත් තියෙනවා? ජීවිතේ එක දවසක් හරි තියෙනවද අම්මේ මං ඔයාට ආදරේ කියලා කියපු? මම මේ වගේ නකොට සමහරුන්ට කෝලං වාගේ පේන්න පුළුවන් හොඳේ. ඔය මොන නාටකන්ද කියලා හිතේ. ඒක අම්මා කෙනෙක්වත් එහෙම අහලා තියෙනවද මේ වෙනකොට? ඒක තාත්තා කෙනෙක්වත් අහලා තියෙනවද? මේ බොහොම මං කියන්නේ බොහොම පුංචි කාලයයි තියෙන්නේ. ඔන්නම් උපරිම අවුරුදු 25 වෙනකන් අම්මා තාත්තා ගාව ඉඳී. එක නෙගෙවල් වල ඉන්න අපේ තරුණ දරුවෝ කවද්ද අන්තිමට තාත්තගේ සරම ෂර්ට් එක හොදලා දුන්නේ. මෙව නම් හැදෙන්න ඕනේ වුණා පින්නතුනේ.
මේ බැඳීම කියන එක නැත්තම් අර පවුල පන්සල වගේ තියාගන්න අමාරුයි. මං කියන්නේ මේ බොහොම ටික කාලයයිනේ මේක තියෙන්නේ. බොහොම පුංචි කාලයයි මේක නඩත්තු කරන්න තියෙන්නේ. ඒ පුංචි කාලය ඇතුලේ අපෙන් කරන්න තියෙන දේවල් නම් යට ගහන්න එපා. අපේ තරුණ මහත්තුරුන්ටම මේ පැහැදිලි කරන්න. ඔය මේ පැතිවල තරුණයෝ මද්ද්‍රව්‍ය වලට හුරු වෙලා ඉන්නවද නැතුව ඇති? නෑ බොහෝ පැතිවල එහෙමයි. සමහර විට තිස්සමහාරාම එහෙම නැති වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් වල ඉන්නකොට මේක මුළු ලෝකයක් දැනගන්න ඕන අහගන්න ඕන. සත්පුරුෂ දරුවනේ බොහොම පුංචි කාලයේ දෙමව්පියොත් එක්ක ඉන්නේ. ඒ ඉන්න කාලය තුල දෙමව්පියන්ගේ යුතුයකම් ටික නොපිරිහෙලා සිද්ධ කරන්න. නේ සමහර තරුණ මහත්තුරු ඉන්නවා මේ අඳින්න ඇඳුම ගෙනල්ලා දෙන්නේ අම්මයි තාත්තයි. අහලා බලනකොට අවුරුදු 26යි. සමහර තරුණයෝ ඉන්නවා ගානක්වත් නැහැ අවුරුදු 28ක් වෙලත් ගෙයක් දොරක් හදාගන්න. මෙහෙම කියනකොට කේ හාමුදුරනේ අපිට සල්ලි නැහැනේ කියලා. හරියට බැහැ වෙලා ඉන්නවා තරුණයෝ. අර වීඩියෝ ගේම් ගහන්න. පාන්දර 2-3 වෙනකම් මොකද කරන්නේ? මේ කොල්ලර ෆෝන් එක තල්ලු දදා ඉන්නවා. ඒකල පහවදා උදේ 10ට විතර නැගිටින්නේ. අය සමෘද්ධියක් තියනවද? සතක් ශාන්තියක් තියනවද? ඔය තරුණ මහත්තුරු කල්ලි ගහෙන්න ඕනේ, කණ්ඩායම් හැදෙන්න ඕනේ. ඔය නේ ජීවිතේ වරද්දගත්ත තරුණයෝ කියනවා හාමුදුරුවනේ හැන්දෑ වෙනකොට ගෙදර ඉන්න නෑලු. හරියට දුරකථන නැමතුම් වෙනවලු. කාගෙන්ද? යාළුවෝන්ගෙන්. මතක තියාගන්න ඕන තරුණයෝ, දරුවෝ භාග්‍යවතුන් වහන්සේ මංගල කාරණයක් කියලා ඉස්සරලම පැහැදිලි කරේ. හෙට ඉඳන් පුරුදු වෙන්න. මේ ඇසුරු කරන්න ඕන කවුද කියන එක තේරුම් ගන්න. මේ පන්ති යන ළමයිනුත් එහෙමයි. මේ සමහර විට අල්ලපු ගෙදරින් සල්ලි ඉල්ලලා වීගෝනිය විකුණලා මුදල් දෙන්නේ පන්ති කාඩ් එක ගන්න. මේ කොල්ල රස්තියදු ගන්නවා ටවුන් ගානේ. කවදාවත් පුතේ අම්මගේ තාත්තගේ මුදල් අවභාවිතා කරන්න එපා. වැඩිපුරම කරන්නේ අම්මා තාත්තා හම්බ කරපුවා විකුණන එකද අපි හම්බ කරගන්න එකද? අම්මගේ තාත්තගේ ඒවා විකුණන එක කරන්නේ. හදවතට තට්ටුවක් දාලා බලන්න. මට ලැබුණු පැවරුණු දායාද මම රකපු රකින්න කෙනෙක්ද විකුණගෙන කන කෙනෙක්ද? මිනිස්සුන්ට අනන සුඛේ අනවජ්ජනේ තියෙන්න ඕනේ. ඒ නිසා තරුණ මහත්තුරුන්ට ලොකු වගකීමක් තියෙනවා. ලොකු යුතුයකමක් තියෙනවා. ඔය දෙවුර මත පැවරුණු මහා කාර්යභාරයක් තියෙනවා. ඒ තමයි පේනව නේද මේ වෙන ව්‍යසන. ස්වභාවික අනතුරු වලට කොහොම හරි මුහුණ දෙන්න පුළුවන්. අර ඒ ස්වභාවික අනතුරු වලට මුහුණ දෙන්න
ඒ නැති වෙච්ච ඇති කරගන්න ශක්තිමත් පරපුරක් ඕනේ. අධිෂ්ඨානශීලී ප්‍රජාවක් ඕනේ. අකම්පිතව ජීවත් වෙන්න පුළුවන් තරුණයෝ පිරිසක් ඕනේ. මේ තරුණයෝ ටික හදාගන්න නම් මත්ද්‍රව්‍ය උදරෙන් තරුණයෝ නැත්තටම නැති වෙන්න ඕනේ. ඒ නිසා ඔය නේ කුඩු වලට බැයි වෙලා ඉන්න ඕක නවත්තන්න. මේ පොඩි කොල්ලෝ අයිස් ගන්නවා. ඉස්කෝලේ යන ළමයාගේ සාක්කුවේ පෙති කාඩ් එක. උනට කැස්සට බොනෙව්ව නෙමෙයි අර මත් වෙන්න බොනේවා. ඔය කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවා දුංගල පළුවක් හරි තියෙනවා. අර කටවල් පුරවගෙන නේ මොනාගෙන්ද දුංගල කුඩු වලින්. මේවා නවත්තන්න පුතේ. හෙට ඉඳන් නවත්තන්න. තාත්තලත් මතක තියාගන්න. අපි මේ ව්‍යසනයෙන් මිදෙන්න ලෑස්ති වෙන්න ඕනේ. වැටිච්ච අපේ රට යලි නගා සිටුවන්න නම් විනයෝච්ච සුසික්කිතු භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. අපිට හොඳ විනයක් තියෙන්න ඕන හොඳ අධ්‍යාපනයක් එක්ක. එනිසායි විනයවත් භාවය සකස් කරගන්න මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. කවදාවත් යන්න පුළුවන්ද ඔය බලන්නකො පාසලක වැසිකිළියකට යන්න බෑනේ. ඇයි නගරයක පොදු වැසිකිළියකට යන්න පුළුවන්ද? ආයතනයක ආත්මාර්ථකාමී වෙන්න එපා. අපි නිරන්තරයෙන්ම අනෙකා ගැන හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපේ ලංකාවේ එහෙම තමයි පුදුම විදිහට අනෙකා ගැන හිතනවා. හැබැයි ඒක පොඩි වෙලාවයි තියෙන්නේ. දැන් පේනවනේ අර විපත්තිය වෙච්ච වෙලාවේ. ඕක තව සතියකින් විතර අමතකයි සේරට. මේ ඛණ්ඩ තියෙන හාල් ටික උරේට දාලා මිනිස්සු දෙන්නේ. අපි දැක්කනේ මේ දකුණු පැත්තෙන් තිබ්බ ලොරිවල බෝට්ටු ටික පටවගෙන ගියේ. මිනිස්සු හරියට උණු වෙනවා. දැන් මෙතෙන්ට ගේන්නකො සහනාධාරයක් කහු කරන්න කියලා නැගිටලා යන්නේ නැද්ද කියලා බාණ්ඩ සේරම දෙන්න. අපේ මිනිස්සු හරියට දෙනවා. ඛණ්ඩ තියෙන එක දෙන්නේ එහෙම જાතියක්. එහෙම ශ්‍රී ලාංකිකයින් පිරිසක්. ආගම් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ. පාට පක්ෂ තකන්නේ නැතුව අනෙකාගේ දුකේදී අනෙකාගේ කඳුලේදී උපකාර වෙන්න තරම් තෙතමනයක් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නේ. ඒක අර පොඩි වෙලාවයි තියෙන්නේ. කොහොමද මේ එකමුතුව මේ සමගිය මේ මැදිහත් වීම පින්නතුනේ තව අවුරුද්දක් විතර අල්ලගෙන ඉන්න පුළුවන් නම් ඔය තියෙන කැක්කුම ඔය තියෙන ඉදිරිපත් වීම ඔය තියෙන පරාර්ථකාමී භාවය ඕක නැති කරගන්න එපා. මේ රට අවුරුද්දෙන් ගොඩ දාන්න පුළුවන්. මේක රජයකට කරන්න බෑ. මේක එක පැලැන්තියකට කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි. එනිසා මං තරුණ පරම්පරාවට යෝජනා කරනවා
ඔය අශිෂ්ට ජීවිතයෙන් මිදෙන්න විනයවත් භාවය ඇති කරගන්න. ඔය සමහර දරුවෝ ඉන්නවා මේ අඳින ඇඳුම හොදගන්නේ මේ ගෙවල් වල මාන ගස් ලඳු පිටින්නේ. ගෙවල් වල කැලේ ලඳු පිටින් එක තරුණයෙකුටවත් නිකමටවත් හිතිලා තියනවද ඔබට? මං කියන්නේ මේ හිතිලවත් තියනවද? එනිසා අපි සම්පෝෂිත වෙන්න ඕනේ. පින්නතුනි අපේ කම්මැලිකම නැති වෙන්න ඕනේ. දැන් ඉන්න කොල්ලොන්ට රස්සා කරන්න බෑ. අපූර්වට ගිහිල්ලා ඇවිල්ලා කියනවා පඩි මදිලු වැඩ වැඩිලු. ඔය ගෙවල් වලට වෙලා කකා ඉන්න එක නවත්තන්න ඕනේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච එක නවත්තන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ රටක් විදියට නැගිටින්න. එතකොට තමයි මිනිස්සුන්ගේ ශිෂ්ටත්වය හැදෙන්නේ. එතකොට මේ මිනිස්සුන්ට අරමුණක් තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ට අදහසක් තියෙනවා. දැන් අර උපන්නාට මේ ලෝ වෙනවා වෙනා. එහෙම හරියන්නේ නැහැ. මම මේ කාරණා ටික මතක් කරේ අපේ තරුණ මහත්වරුන්ට. ඒ නිසා හෙට ඉඳන් අලුත් විදිහට පටන් ගන්න. තරුණයෙක් වුණාම ඔය පෞරුෂයෙන් ගන්න ඕන වැඩක් තියෙනවා. මේවා ඉතින් කරන්න පුළුවන් සැබෑ පිරිමින්ට විතරයි හොඳේ. ඔය දැන් බලන්න ඕන මට හොඳ පිරිමිකමක් තියෙනවද කියලා. පෞරුෂයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ කාර්යයක් වැඩක් තමයි හොඳ කොන්දක් තියෙනවා නම්. කවුරු හරි අපිට දොස් පරොස් කියනවා නම්, බනිනවා නම්, පෙළනවා නම් පෞරුෂයක් තියෙන කෙනෙකුට විතරයි ඉවසන්න පුළුවන් වෙන්නේ. ඉවසන්න පුරුදු වෙන්න. ඉවසන එක ප්‍රගුණ කරන්න පුළුවන් තරුණයන්ට විතරයි. එනිසා මේ තරුණකමෙන් හොඳට වැඩ ගන්න. කොල්ලෙක් වුණාම හොඳ අභිමාණයෙන් ඉන්න ඕනේ. හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. මම මේ කියන්නේ කසාද බැඳලා නැති අපේ තරුණ මහත්තුරුන්ට මහත්මීන්ට. දැන් ඉඳන් පුරුදු වෙන්න. අපේ ලංකාවේ පුදුම විදිහට දික්කසාද ප්‍රශ්න තියෙනවා. අනෙකට ගරු කරන්න බැරි නම් වචනයෙන් හරි අනෙකට හිත හැදෙන්න කතා කරන්න බැයි නම් ඔය විවාහය සාර්ථක නැහැ. ගරු කරන්න ගාර වෝච නිවාතෝච පුරුදු වෙන්න. අනෙකට ගරු කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මේක කරන්න පුළුවන් කාටද? මේක කරන්න පුළුවන් තරුණ ප්‍රජාවට විතරයි. එනිසා ඔය සංගීත සංදර්ශනයක බැලුවත් කොල්ලෝ ඩක් ගාලා හෙල්මට් පාරවල් වලින් ගසා ගන්නවනේ. මේවා නවතින්න ඕනේ. පෞරුෂයක් තියෙන පිරිමි කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ කේන්ති ගන්න නැතුව ඉන්න. කේන්ති නොගෙන ඉන්න හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. දැන් බලන්න ඕනේ මට පෞරුෂයක් තියනවද නැද්ද කියලා. පින්නතුනේ
ඉවසන එකේ ලාභය කාටද? ඒක තමන්ට. ඒ සැනසීම කාටද? ඒක තමන්ට. ඊළඟ කාරණේ තරුණයෙකුට පුළුවන් වෙන්න ඕනේ. තරුණයන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. ඇහුම්කන් දෙන්න අකමැති එක. අය කියන දේ අහන්න කැමති නෑනේ. අවවාද දෙන එක, උපදෙස් දෙන එක, වැරදි පෙන්නන එක තරම් අප්‍රසන්න වැඩක් තරුණයන්ට වෙන කොහෙවත් නෑ. ඒකනේ ඔය එපා කියන එකම කරන්නේ. දැන් ගැටලුවක් තියෙනවා. ඔය අපි අපේ දරුවන්ට එපා කියන එක හැර වෙන මොනවද කියන්නේ? අපි අපේ ගෙවල් වල එපා කියන එක හැර වෙන මොකද්ද කියන්නේ? තව මොකක් හරි වෙන වචන කියන එකක් තියනවද? ඔච්චරයි කියන්නේ. අපි හැම වෙලේම පුරුදු වෙලා ඉන්නේ එපා 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 කියන එක. කවද්ද අගය කරේ? පුරුදු වෙන්න. වැරද්දක් වෙනකම්ම බලාගෙන ඉන්න ඕනද? කට අරින්න. දැකලා තියෙනවා සමහර අම්මලා තාත්තලා පොඩි එකෙක් මොකක් හරි යහපත් දෙයක් හොඳ දෙයක් කරනකොට ඒක දිහා හොරෙන් බලාගෙන ඉන්නේ. මොකක් හරි වැරදි වැඩක් වෙනකොට බෙරිහන් දෙන්නේ නැද්ද? ඔය මිනිස්සුන්ගේ වැරදිම කියන්න ලෑස්ති වෙන්න එපා. ගොඩක් දරුවන්ට දෙමව්පියෝ අප්පිරිය වෙලා තියන්නේ. ඒ කටහැරියොත් වැරද්දක් විතරනේ කියන්නේ. ජීවිතයට ගුණයක් කියන්නේ. පුරුදු වෙන්න අර පවුල පන්සල වගේ තියාගන්න. පොඩි ප්‍රශ්නයක් අහන්න. කවද්ද අන්තිමේට ස්වාමියාගේ හොඳක් කිව්වේ? කාගෙන්ද මම මේ අහන්නේ? අම්මලාගේ. තාත්තලාට එන සතුටු ඇති මේව අහනකොට. කවද්ද අන්තිමේට ස්වාමියාගේ ගුණයක් කිව්වේ? එහෙම කියන්නේ නැහැනේ කවදා. ඒ වගේද පොඩි දෙයක් එහා මෙහා වුණා. නැති එව්වත් එක කියනවනේ පරණ එව්වත් එක ඇදලා අරගෙන. වෙනතුනේ වැරදි කියන්න පුරුදු වෙන්න එපා ජීවිතේ. තාත්තලා කවද්ද අන්තිමේට අම්මලාව අගය කරේ? නේ ඔය උදේ පටන් ගත්තාම රෑ 35ක් යනකම් බත් අම්බන එකනේ කරන්නේ, රෙදි හොදන එකයි. කවදාවත් අගය කරලා තියනවද? පින්නතුනේ පුරුදු වෙන්න අගය කරන්න. ඔය මම දේශනා කරන්නේ රටක් විදියට නැගිටිනකොට ආකල්ප වර්ධනය වෙන්න ඕනේ. පුරුදු වෙන්න අනේකගේ හොඳ කියන්න. අපිට කවුරු හරි අපි ගාව ඉන්න ඕනේ. අපිට වැරදුනහමද හරි කියපුවාමද? අපිට වැරදුනහම වැඩිපුරම බය හිතෙන්නේ, වැඩිපුරම කනගාටු වෙන්නේ අපේ ගෙවල් වල මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ. අපිට වැරදුනහම අපි සනසන්නද ඔබලම දාන්නද? වෙනතනේ මිනිස්සෙකුට ඕනේ. මම අවුරුද්දේ අන්තිම පොයට මේ කියන්නේ. මේක හෙට ඉඳන් පුරුදු වෙන්න. කාට හරි වැරදුනහම මරාගෙන කණ්ඩ ලෑස්ති වෙන්න එපා.
ස්වාමියාට වරදින්න පුළුවන්, බිරිඳට වරදින්න පුළුවන්, දරුවන්ට වරදින්න පුළුවන්. යාළුවට වරදින්න පුළුවන්. කාටද වරදින්නේ නැත්තේ? හැම කෙනෙකුටම වරදින්න පුළුවන්. වැරදුනහම මිනිස්සුන්ට ඕන ලොකු සැනසීමක් පින්නතුනි. දැන් ඔය පොඩි උන්ගේ කව කටු පෙට්ටියක් එහෙම ඉස්කෝලේ බැරි වෙලා ආපුවම අම්මලාට කියනවද බැරි වුණා කියලා? අය කියන්නේ නැහනේ ඇයි? ගුඩි කන්න වෙනවනේ. කුඩේ බැරි වෙලා ආපුවම කියන්නේ නැහැ. අපේ ගෙවල් වල ලොකු හේතුවක් ප්‍රශ්නයක් තමයි මානසික පීඩනය වැඩි වෙන්න දරුවන්ගේ. අම්මා තාත්තා කවදාවත් දරුවන්ගේ වැරද්දකදී දරුවන්ට වැරදුනහම අතපසු වුනහම අමතක වුනහම හයියට හත්තියට ඉන්න ඕන එකට මොකද කරන්නේ? ඔය කියන්න දෝන දෙයක් කරගනින් කියලා. කවදාවත් වැරදුණු මිනිස්සෙක් තනි කරන්න එපා. කවදාවත් පෙරදිච්ච කෙනෙක්, අතපසු වුණ කෙනෙක් අමතක කරන්න එපා. පින්නතුනි, මේ ගුණ ධර්ම වඩන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. එනිසා කාලෙකින් හම්බුණු මනුෂ්‍යාත්ම භාවය තුළ මේ උතුම් සත්පුරුෂ ගුණ ධර්ම ටික වර්ධනය කරන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මේ පින්නතුන් දකින්න ඇති ඔය සිද්ධ වෙන ව්‍යසනය ඔයත්තන්ට හොඳට අත්දැකීම් ඇති. දැන් අවුරුදු 2004 ආපු සුනාමිය. ඒකෙන් බැටකාපු උදවිය මෙතන ඇති. අපි ජීවිත කාලයක් ගොඩනගන බලාපොරොත්තු එක තප්පරෙන් නැති වෙනවා පින්නතුනි. සියල්ල නැති වුණේ නැද්ද? සියල්ල නැති වුණා. ජීවිත පිටින් ගහගෙන ගියේ නැද්ද? ගහගෙන ගියා. මේ ව්‍යසනයන් වලට ගොදුරු වෙච්ච උදවියට ආය අමුතුවෙන් බණ කියන්න ඕනේ නැහැ. වැඩේ කියන්නේ මිනිස්සුන්ට අමතක වෙනවනේ මේවා. මිනිස්සු දන්නවා දැන මේකම හොයනවනේ. අර ද්වේමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාරියාච පරියේෂණ ආදී භාග්‍යවතුන් වහන්සේ අරිය පරියේෂණ සූත්‍ර දේශනාව තුළ සඳහන් කරනවා. මිනිස්සු උපදිනවා කියලා දන්නවා, හැබැයි ජාති ධර්මය හොයනවා. ජරාවට පත් වෙනවා කියලා දන්නවා, ජරා ධර්මයම හොයනවා. ව්‍යාධියට පත් වෙනවා කියලා දන්නවා, ව්‍යාධි ධර්මයම හොයනවා. මෙතන ඉන්න කවුරුවත් දන්නේ නැති කෙනෙක් ඉන්නවද අපි වයසට යන්නේ නැහැ කියලා? මෙතන ඉන්න කවුරුවත් දන්නේ නැති කෙනෙක් ඉන්නවද අපි ජරාවට පත් වෙන්නේ නැහැ කියලා? ඒ වුණාට ඕක ගැන ගාණක්වත් තියනවද? දර සිද්ධාර්ථ බෝධිසත්වයන්ට අන්තිමේට සසර කලකිරුණේ මොනවද දැකලාද? ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් පැවිදිරුවා. දැන් ඉතින් මෙතෙන්ට මලකඳක් විතරනේ අඩු. ජීවිතේට කලකිරිච්ච දවසක් තියෙනවද?
පින්නතුනි අපි ජරාවට පත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු. මොකද්ද ඔය ජරාවයි ව්‍යාධියයි ඔච්චර සරලද? අපිට කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර බලය තිබ්බත්, කොච්චර ධනය තිබ්බත් අර මේ දවස්වල පින්නතුනේ විවිධ ආධාර බෙදන්න අපි සම්බන්ධ වෙනවානේ. මේ වෙනකොට කෝටි ගාණක බෙදලා තියෙනවා. එකම ඇඳුම ඇඳගෙන දවස් 3-4 පින්නතුනේ. එකම ඇඳුම. කෝප් එකට දිය කරපු පොඩි එකාගේ කිරිපිටියක පොවන්න සූප්පුවක් නැහැ. I think කවුරුත් ඕව දෙන්නේ නැහැ නේ බත් ප්‍රකට්ටව මේවා දෙනවට. මේ වෙනදා ඇඳ උඩින් තියලා 4 වටෙන් කොට්ට තියලා සීතලට පොරවලා ඔතලා ඉඹලා තව නෙට් එකක් දාලා දොර ජනෙල් වහලා පරිස්සම් කරපු පොඩි එක පින්නතුන් රෙදි කෑල්ලක ඔතාගෙන තුරුළු කරගෙන ඉන්න වෙලා තියෙනවා. ඒ ඉන්නකොට නැති වුණු සහෝදරයා ගැන, පුතා ගැන, තාත්තා ගැන අඬන්න වෙලා තියෙනවා. පින්නතුනි ඒ හරි නම්බුකාර විදියට අභිමාණයෙන් ජීවත් වුණු අපේ රටේ පුරවැසියෝ මං කියන්නේ මේක අපිට වෙන්නේ නැද්දෝ? ඒ විපත්තියෙන් ජරාවටපත් වුණාම, ව්‍යාධියටපත් වුණාම මේක කොයි ක්‍රමයෙන් හරි මේ දුකට මුහුණ දෙන්න වෙනවා. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. ඔය දැන් අපි කැමැත්තෙන් කරන දේවල් තියෙනව නේද? ඔවසේරම නවත්තන්න වෙන දවසක් එනවා. මොනවාද කැමැත්තෙන් කරන දේවල්? දැන් අද එනකොට දෙපාරක් බලන්න ඇතිනේ මේක අඳිනවද නැද්ද කියලා. නේ මේ ෂර්ට් එක ඉර හිටලාද නැද්ද කියලා මදිනකොට. හරි කැමැත්තෙන් කරන්නේ. අපි සලුන් යන එක හරි කැමැත්තෙන් කරන්නේ. අද උයන්න බෑ කියලා හිතුනොත් කඩෙන් මොනා හරි කන්න. නේද? මේ පැතිවලත් යනවාද අර චූම්පාන් ලොරි. නේ උයන්න බෑ කියලා හිතුනොත් මොකද කරන්නේ? ඕකෙන් අරගෙන කනවා. අපේ නාගරික පින්නතුන් නාගරික උදවිය උයන්න බෑ කියලා හිතුනොත් එළියට යනවා. රෙස්ටොරන්ට් එකකින් කෑම කන්න. පින්නතුනි ඕවා සේරම නවත්තන්න වෙන දවසක් එන්නේ නැද්ද? දැකලා තියෙනවද අර නායට බටයක් දාලා කවන පොවන ලෙඩ්ඩු? කවුරු හරි අර සිරින්ජරේට මොන හරි වැක්කුරුවොත් විතරයි බටේ දිගේ යන්නේ. ඔක අපිට වෙන්නේ නැද්ද? මේ අපිට වෙන්න තියෙන දේ ඒ අර ජරාවේ ව්‍යාධියේ ස්වභාවය. ගෙවල් වල ඉන්නකොට මොකක් හරි සද්දයක් ඇහුණාම ඉස්සරලම නේ රැට එළියට බහින්නේ කවුද? අපේ තාත්තලානේ. ඒක විපරම් කරන්නේ තාත්තලා. පින්නතුනි මේ ජීවිතේ ලෙඩු දාස් ගානකට පිරිත් කියලා ඇති. අපි හරි කැමැත්තෙන් නෙමෙයිද ඔය වත්තේ පිටිය ඇවිදින්නේ. දවසක් එනවා පින්නතුනේ කවුරු හරි කියන විස්තරයක් අහගෙන ඇඳකට වෙලා ඉන්න. ඕක සල්ලි තිබ්බා කියලා වෙනස් වෙනවද?
එල්ලසමයි. අපි කැමැත්තෙන් කරපු බොහෝ දේවල් මේ ජීවිතේ නවත්තන්න වෙන අපිට මොකද්ද දැන් ඔය ජීවත් වෙලා ඉන්නකොට පිරිමහන්න තියෙන වෛරය? ඔය මේ පැතිවලත් අර ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැද්ද ඇති? නෑ බොහෝ පැතිවල තියෙනවා ඒක. තිස්ස මහ රාමේ හොඳයි. මත්ද්‍රව්‍ය නෑ, කචල් බචල් නෑ, ඉඩකඩම් ගැටලු නෑ. පින්නතුනේ මේවට අපි වගේ මොට්ටු වෙච්ච මිනිස්සු අර පස්වලට යට වෙලා ඉන්නේ. අපි වගේ මනකට පෙස්සන් ගහපු මිනිස්සු ඇති. මේ පැතිවල පෙස්සන් එහෙම ගහනවද නැහැ? අනේකගේ දියුණුවට ඔය මිනිස්සුන්ට හරි ප්‍රශ්නේ අනේකට ලැබෙන්නේ කොහොමද කියලා. පුපුරනවා පින්නතුනේ. මුදිතාව කියන එක තියෙන්න ඕන. ජීවිතේ පුරුදු වෙන්න. ඒවා නම් හෙට ඉඳන්ම පටන් ගන්න වෙනවා. අනේකට ලැබෙනකොට සතුටු වෙන්න. අනේකට ලැබෙනකොට ආශිර්වාද කරන්න. ඔය බලන්නකො පවුල් වල උදවිය. සමහර විට මේ පැතිවල පවුල් වල උදවිය එහෙම නැතුව ඇති. අය දරුවෙක් විභාගයකින් පාස් වෙනවටවත් කැමති නැහැ. මතක තියාගන්න. මේ ගම්වල පින්නතුනේ කානුවක තියෙන වැලි ටිකක්වත් එක්කහු කරන්න බෑනේ. මොකද කරන්නේ? 109 ගන්නවා. ඊර්ෂ්‍යාව කියන එක නැති වෙන්න ඕන. අනෙකගේ දියුණුවට ආශිර්වාද කරන්න පුළුවන් හරි ශක්තිමත් මනසක් තියෙන්න ඕන. වෙනතුනි මේවා ගොඩනගා ගන්න පුළුවන් මොන කාලෙද? මේ මිනිස් වෙලා ඉපදිලා ඉන්නකොට විතරයි. මෙව මේ බල්ලොන්ට බලලුන්ට තේරෙනවද නැන්නේ? හොඳ නරක පව්පින් අහගන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවය තුල. පින්නතුනේ ඒකයි මේ මනුෂ්‍යාත්ම භාවයේ වටිනාකම. මේකේ කෙලවරක් නැත්තේ. ඒකයි මේ මනුෂ්‍ය ආත්ම භාවයේ වටිනාකමේ නිමක් නැත්තේ. හෙට ඉඳන් පුරුදු වෙන්න. නොවැදි මේ හෙට ඉඳන්ම කරන්න ඕනේ. මම මේ මුළු ලෝකෙටම කියන්නේ අපේ හිරුනාලිකාව හරහා. ඔය පුළුවන් තරම් අනේකට මෛත්‍රී කරන්න බලන්න. ඔය ජීවිතේ ඕන තරම් හතුරු ඇති. ජීවිතේ ඕන තරම් වෛරක්කාරයෝ ඇති. අර එක සෙන් කතාවක තියෙනවා. පෙන්නතුනේ බිරිඳ මරුණට පස්සේ එනවා හාමුදුරු කෙනෙක් පිරිත් කියන්නේ. ඇත්තන්ගේ චාරිත්‍ර පිරිත් කියලා බිරිඳට පින් දෙනවා. පින් දීලා අවසානයේ හාමුදුරුවෝ කියනවා සියලු දෙනාටම පින් සිද්ධ වේවා කියලා. අර මරුණු කෙනාගේ ස්වාමියා මොකද කරන්නේ? පැනලා කියනවා බෑ බෑ සේරටම පින් දීලා බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා. හාමුදුරුවෝ තේරුම් කරලා කියනවා. මොකද්ද කියන්නේ? එහෙම සේරටම දෙනකොට තවත් පින් සිද්ධ වෙනවා කියලා.
බැරිම තැන අර මිනිස්සයා කියනවා එහෙනම් සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර මිනිස්සයාට නම් දෙන්න එපා කියලා. අපි කොච්චර ගුණවත් වුණත් අපි කොච්චර ත්‍යාගශීලී වුණත් අපි කොච්චර පරිත්‍යාගශීලී වුණත් අපිට හතුරෙක් ඉන්නවා පින්නතුනේ. ඔය කියනවනේ කාට දුන්නත් අරකට නම් දෙන්නේ නැහැ කියලා. මෛත්‍රී කරන්න දෙන්න කාටද? ඔය හිතේ ඉන්නේ කෙනාට. ජන්මාන්තර හතුරෙක් ඇති. සමහරු කියනවනේ අතපය කඩාගෙන ආවත් දෙන්නේ නැහැ කියලා. පින්නතුනේ වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මේක මේ ආත්මෙන් නැති කරලා මැරෙන්න. තරහව නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? තරහව මේ ආත්මෙන් නැති කරලා මැරෙන්න. මිනිස්සු හරියට කෝප වෙනවා, හරියට කලබල වෙනවා. අර ඔය රජගහ ඉන්නවා පින්නතුනේ වේදේශිකා කියලා ගෘහපතිනියා. වේදේශිකා උපශාන්තයි. නේර කල්යාණ කීර්තිසද්ද අබ්බුගත වේදේශිකා පිළිබඳව කීර්ති ഘോഷාවක් පැන නැගලා තිබ්බ වේදේශිකා හරි හොඳයි කියලා. වේදේශිකාගා වැඩ කරා දාසියක්. දාසිගේ නම කාලී. කාලිට දවසක් කල්පනා වුණා කාලිටත් තිබ්බේ කොරොප් වැඩේ කර අයින්ද. ස්වාමි දියණියගේ මේ හැම තැනම කියනවා වේදේශිකාට කේන්තියක් නැහැ, වේදේශිකා හරි හොඳයි, වේදේශිකා හරි කරුණාවන්තයි. ඊට පස්සේ කාලි කල්පනා කරනවා මේ කරුණාවන්තකම මේ තරහ යන්නේ නැතිකම මේක ඇත්තක්ද කියලා බලන්න ඕන. ඒවකින් අදාළ නැති දේවල්. මේක බලන්න පින්නතුනේ කාලි පහෝදා නැගිටිනවා උදේ 10ට විතර. කාලි හොඳට වැඩ කරනවා ඒ හින්දා වේදේශිකාට කේන්තියක් නැහැ. කාලි හොඳට වැඩ වේදේශිකාට ඒ නිසා කේන්තියක් නැහැ. ඒ අපි හොඳට ඉන්නකම් කවුරුත් හොඳයිනේ. අපි දෙනකම් කවුරුත් හොඳයි. අපි කරනකම් කාටත් හොඳයි. අපෙන් ගන්නකම් අපි හරිම හොඳයි පින්නතුනේ. අපෙන් කෙරෙන දේවල් අපි කරනේව්වා, අපි දෙනේව්වා, අපි හොඳට ඉන්නේවා නැවතුණු ගමන් මොකද වෙන්නේ? කාලිට වෙච්ච වැඩේ වෙන්නේ. කාලි හිතලම දවස් 3ක් විතර පරක් වෙලා නැගිට්ට පින්නතුනේ දෙපාරක් හිතුවේ නෑ වේදේශිකා මොකද කරුවේ? නේ අර අග්ගල සූචින් ගහත්තා සීසම් පහරි ගත්තා දොරපොල්ල ගැහුවා කාලි ගොළුව බැලෙන්න. මේ පරක් වෙලා නැගිට්ටේ කවුද? කාලි. කලබල වුණේ කවුද? වේදේශිකා. වේදේශිකාලා වෙන්නත් එපා, කාලිලා වෙන්නත් එපා. අනුන්ගේ දේවල් අවුස්සන්න යන්නත් එපා, අනුන්ගේ දේවල් වලට කුලප්පු වෙන්න යන්නත් එපා. පැහැදිලිද මං කියන එක? තමන්ගේ කටයුත්ත කරන්න. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න යන්න එපා. විශේෂයෙන් මම මේ රටේම තරුණ මහත්තුරුන්ට කියන්නේ කිසි කෙනෙකුගේ පුතේ අතකොළු වෙන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකාවක් වෙන්න එපා.
උට්ටාන වීරයෙන් නැගී සිටින්න. හම්බ කරන හොඳට හම්බ කරන්න. යුතුයකම් ටික කරන්න. අභිමානවත් පෞරුෂයකින් හැබි තරුණයෙක් විදිහට ඔය සියලු මද්දව වලින් වැළකීලා දුස්චරිතෙන් වැළකෙන්න. සුචරිතේ හැසිරෙන්න. අම්මලා තාත්තලා දූ දරුවෝ සියලු දෙනාම ලක්වැසි ලෝවැසි සත්පුරුෂයෙක් වෙන්න. අනෙක තුල කොතෙක් අසත්පුරුෂකම් තිබ්බත් කමක් නැහැ. අපි අපේ සත්පුරුෂකම නඩත්තු කරන්න. මේ සියලු දෙනාට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඓතිහාසික තිස්ස මහා රජමහා විහාරස්ථානයේ මේ තිස්ස මහා වෙහෙරේ ආනුභාවයෙන් ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ලංකා ද්වීපේ අයහපත් කාලගුණයෙන් ස්වභාවික උවදුරෙන් උපද්‍රවයෙන් පීඩාවට පත්වෙලා ඉන්න සියලු දෙනාට සෙත ශාන්තිය සමෘද්ධිය උදා වේවා. මේ ව්‍යසනයෙන් මිය පරලෝකීය සියලු දෙනාට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. මගේ රට මේ දේශය ගොඩනංවන්න සියලු දෙනා එකතු වෙන්න. වාද බේදකම් දුරලන්න. අසමගියෙන් වළකින්න. සමගියේ බලය තහවුරු කරන්නට. තර්කය විවේචනය ටිකක් පස්සට කරන්න. මේ වෙලාවේ කළ යුතු දේ කරන්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය සියලු දෙනාට ලැබේවා. මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, සංසාරේ කෙලවර පතන උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු 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 කියලා පින් අනුමෝදන් වෙමු.